සුබ දවසක් හැමෝටම. ඊශ්‍රායල් රාජ්‍ය රැකියාව සඳහා විශේෂ උනන්දුවක් දක්වන ඔයාලා වෙනුවෙන්ම තමයි මේ channel එකේ ගොඩාක් වීඩියෝ අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්නවට බොහොම ස්තුතියි ඔයගලන්ට. ඉතින් සතුටු දෙයක් කියන්න තියෙනවා. මොකද්ද? මීට මාස 4කට කලින් අපි ඔයාලට වීඩියෝ එකක් දැම්මා. ඔයාලා අහපු කමෙන්ට්ස් වලට තමයි අපි ඒක දැම්මේ. මොකද්ද කමෙන්ට්ස් වල අහලා තිබුණේ? ඊශ්‍රායල් කුෂ්කර්මයන්සේ රැකියාව වලට මොකද වෙන්නේ? ඒක නවතීද? අපි ඔයගලන්ට කිව්වා ඒක නවතින්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙනවා ඉස්සරහට. සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඔයගොල්ලෝ ධනාත්මක බලාපොරොත්තුවක් තියාගන්න කියලා අපි ඔයගලන්ට කිව්වා. ඉතින් කලින් මනුස්ස නානායක්කාරලා කරපු බලු වැඩ නිසා ඒක නතර වුණා. නමුත් නව ආණ්ඩුව යටතේ විනිද භාවිකින් වැඩ කරන නිසා විදේශ වෛද්‍ය කාර්යාංශය ඊශ්‍රායල් රාජ්‍යයත් එක්ක යලිත් සාකච්ඡා පවත්වලා යන්තම් මේක සක්‍රීය මට්ටමට නැවත වරක් අරන් එන්න පුළුවන් වුණා. ඉතින් මීට කලින් මේ දෙසැම්බර් මාසයේ වගේ මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාලා කිව්වා ෆ්‍රී එන්ට්‍රි කට්ටිය. ඒ කියන්නේ කලින් ඊශ්‍රායල් ගිහිල්ලා ආපු අය 90 ගාණක් ඊශ්‍රායල් රාජ්‍යයට පිටත් වුණා කියලා. මම ඒක ඔයගොල්ලන්ට ප්‍රූෆ් කරන්න ඩොකියුමන්ට් උත් මගේ වීඩියෝ වල දාලා ඇති. ඉතින් මේ හැම එකක්ම ඔය දිගුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් ඔන්න ඒ සාකච්ඡා සාර්ථක වෙලා ක්‍රමයෙන් හෙමින්ට ආරම්භ කරලා තියෙනවා. මේ ඔය 17 වෙනිදා 8 දෙනෙක් පිටත් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති ඒක ඊශ්‍රායල් දේශ රැකියාව සම්බන්ධයෙන් ඔයගොල්ලෝ උනන්දුව දක්වන නිසා ඔයගොල්ලන්ට ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඇති. විශේෂ නීති කාර්යාංශයේ නිල YouTube නාලිකාවෙත් මේක සඳහන් කරලා තියෙනවා. 96ක් තැනට තෝරාගෙන ඉන්නවලු. මෙහෙමයි 96 විතරක් නෙවෙයි. ඔයාලට මතක ඇති ඕගොල්ලෝ ඉන්ටර්වයුව කරලා යෝග්‍යතා පරීක්ෂණ සහභාගී වෙලා මෙඩිකල් උත් කරලා සල්ලිත් බැඳලා යන්න බැරුණා. මේ කරපු ඔය මනුසනානයක් කරලා කරපු ජරා වැඩ නිසා. නමුත් දැන් ඕගොල්ලන්ට බලාපොරොත්තුව තියාගන්න පුළුවන් නුදුරේදී ඕගොල්ලන්ට යන්න අවස්ථාව ලැබෙයි. 10000ක රැකියා කෝටා එකේ 2000කට ආසන්න ප්‍රමාණයක් තමයි යවා ගත්තේ. තව 8000ක් විතර තියෙනවා chance එක ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. මේක ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන නිසා ඕගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම රෙස්ටෝරන්ට් ඒ කියන්නේ අවන්හල් ශේෂ්ත්‍රයේ රැකියාව සඳහා තාම කටි පිටත් කරේ නැහැ. මේ වෙනකොට 500කට ආසන්න ප්‍රමාණයක් ඔය සම්මුඛ පරීක්ෂණ තුනම පළවෙනි සම්මුඛ පරීක්ෂණය, යෝග්‍යතා පරීක්ෂණය, දෙවන සම්මුඛ පරීක්ෂණය ඇතුළු ප්‍රැක්ටිකල් ටෙස්ට් එක සමත් වෙලා මේ වෙනකොට ලොටරයි ක්‍රමයට ඊශ්‍රායලට ඩීටේල්ස් යවපු අය 500 ගණනට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම දැන් ලහිලයි එහෙම අලුතෙන් ආයෙත් ඒ රෙස්ටෝරන්ට් වලටම ඉන්ටර්වයුව කරන්න පටන් අරන් තියෙනවා මේ දවස්වල. ඉතින් මේ කට්ටියගෙත් නුදුරේදීම වැඩි කාලයක් යන කලින් බොහොම ළඟදීම ඕලංගේ ලොතරේ ක්‍රමයට ඕලංගේ නම තේරෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් දුරට ඉදිරි මාසය ඇතුළත වැඩේ සිද්ධ වෙනවා. ඊළඟට නිෂ්පාදනාංශයේ රැකියාව සඳහා අයදුම් කරපු අයගේ පළමුවෙනි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා සමත් වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝට ගොඩාක් ප්‍රශ්න තිබ්බා. මේකයි මේ ඇදී තියෙන්නේ කියන එක. ඉතින් ඔන්න ෆිසිකල් ටෙස්ට් එක ඒගොල්ලන්ට මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ෆිසිකල් ටෙස්ට් එකෙන් පස්සේ ඒගොල්ලන්ට ඊළඟ සම්මුඛ පරීක්ෂණ සමය සූදානම් වෙන්න තියෙන්නේ. මේ සම්මුඛ පරීක්ෂණ වලට අදාළව මම වීඩියෝ දාලා තියෙනවා සම්මුඛ පරීක්ෂණ මුහුණ දෙන්න ඕනි කොහොමද කියන එක. ඒක සාමාන්‍යයෙන් පොදුවේ මම හැමෝටම දාපු එකක්. ඒක බලලා ඕගොල්ලන්ට පුළුවන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් නිෂ්පාදනාංශයේ රැකියාව වලට යොමු වෙච්ච අයටත් ඔන්න නුදුරු මේ ඉදිරි මාස දෙක ඇතුළත ඕගොල්ලන්ගේ අවස්ථාව උදා වෙනවා. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. ඒ වගේම ඉදිකිරීම් අංශයේ රැකියාව සඳහාත් මේ 50කට ආසන්න ප්‍රමාණයක් පිටත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකත් දැන් සක්‍රීය මට්ටමකට පත් වෙලා තියෙනවා. බලාපොරොත්තු තියාගන්න ඉදිකිරීම් අංශවල යටිතල පහසුකම් වලට. ඒ වගේම ඉදිකිරීම් අංශයේ සෑම අංශයකටම ඕගොල්ලෝ යොමු වෙලා ඉන්න අයට ඉදිරි කාලෙදී ඔයගොල්ලන්ගේ අවස්ථාව උදා වෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුවත් ඕගොල්ලෝ තියාගන්න. මේ දේවල් දැන් ක්‍රමෙන් ක්‍රියාත්මක වෙන බව ඕගොල්ලෝ මතක තියාගන්න. අවන්හල් ශ්‍රේෂ්ඨ රැකියාව සඳහා අයදුම්පත් කැඳවීමට මුලින් ඊට කලින් ප්‍රථමයෙන්ම තිබ්බා හොටෙල් අංශයේ රැකියාව සඳහා අයදුම්පත් කැඳෙව්වා. ඉතින් මේවත් ක්‍රියාත්මක වෙනවා මේ නුදුරේදී. ඕගොල්ලෝ බලාපොරොත්තු තියාගන්න. ඕගොල්ලන්ට ඉන්ටර්වයුව යන්න අවස්ථාව ලැබෙනවා ඔයාලට. ඉතින් ඒ සක්‍රීය මට්ටමේ පවතින නිසා මේ පිළිබඳව බලාපොරොත්තු ඕගොල්ලන්ට තියාගන්න පුළුවන්. ඉතින් රටේ රැකියාව විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ සේවා නීති කාර්යාංශයේ නිලධාරීන්ට කියව යුතු දෙයක් තියෙනවා අපිට. මොකද්ද කියව යුතු දේ? දේශපාලන ඇඟිලි ගැසීම් දැන් ඕගොල්ලන්ට ඇත්තේම නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන අඩුපාඩුකම් ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් හදාගෙන මේ රටේ රැකියාව විරහිතව ඉන්න තරුණියන්ට ඔය අවස්ථාව නැති කරගන්නේ නැතුව මේක ක්‍රමයෙන් ක්‍රියාත්මක කළා රටේ ආර්ථිකයත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයට උසස් කරන්න උදව් කරන්න දායක වෙන්න කියලා මතක් කරමින් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.